හරි එහෙනම්. ඇත්ත කතා කරන දේ හදලා ඉවරයි. කොහොමද ටෙස්ට් කරන්නේ? බලමු. ඔකද බොර කාලේ හැදෙන්නේ? නෑ මේ නිකන්. තේ එකක් බොනවද? මටයි තාත්තට විතරයි මම තේ එකක් හැදුවේ. කමන්නේ මේ මගේ බීපක්. ආපෝ බෑ මේ දැන් බෑ. එහෙනම් මේ තාත්තගේ තේ එක ගිහින් දිනවල මං එළවලු බල් දෙනකම්. ඔයාගේ chance එකක් දින්නට දීලා බලන්න ඕනේ මෙහෙට වැඩ කරනවා කියලා. මෙහෙට වැඩ කරනවා බලමු තාත්තට දීලා. මේ තාත්තේ මම තේක දෙන්නේ. කොල්ලා තේ එක ගෙනාවද? ගෙනා. මුළු ඇඟම රිදෙනවානේ. හරි අමාරුයි. ඒ තමයි මොනවා කරලා තමයි? ඔව් මං නිකන් ඉන්නේ. නිකන් හිටියානම් කණ්ඩ හම්බේ. කට වහ ගන්න. මට රුපියල් 2000ක් දෙන්නකෝ. සීටු සල්ලි දාන්න තියෙනවා. මොන 2000ද ඔයි? ඊයේත් අර සාක්කුව තිබ්බ 1500ක් නේ. මං නම් ගත්තේ නෑ. චූටි පුතාවත් ගත්තාද දන්නේ නෑ. ඌට තමයි ඔය සල්ලි ඕනේ ඔය ගජපැටික් කෑලි ගන්න කියලා. කෝ මේක? මේ ඉන්නේ ඔබ බලාගෙන. තමයි සාක්කුවේ සල්ලි ගත්තද? අනේ මේ පිසුතාද මන් නම් ගත්තේ නෑ. බුරු කියන්න එපා චූටි පුතා. ඇත්ත කියපන්. ඊයේ 2500ක් තිබ්බ සාක්කුවේ. පස්සේ බලද්දි රුපියල් 1000යි තිබ්බේ. මට ඇත්ත කියපන්. අනේ මේ මං ගත්තේ නෑ අප්පා. හැමදාම මාව තමයි එක කියවට අල්ලගන්නේ. එහෙමද? දැන් තෝ ඇත්ත පිළිගන්නේ නෑ නේ. කොහොම කොල්ලක් කරලා ගන්න. මොකද මේ කොල්ලට කෑ ගහන්නේ? ඒ සල්ලි මං ගත්තේ. මොකා? තමුසේ මහ මාර ගෑණියන්නේ ඔය. යකෝ මේ දැන් ගත්තේ නෑ කියලා දැන් ගත්තා කියන්නේ? මට මේ කිව්ුණානේ. යුණානේ. දෙකී යකෝ මං හිතන්නේ තමුසෙත් කොහොමයි කියලා. මං අමාරුවෙන් හම්බ කරන සල්ලි. අනේ අමාරුවෙන් හම්බ කරන සල්ලි මගෙන් අහගන්න එපා. මං 1500ක් ගත්තා කියලා තමයි අමාරු. වටේ ඉන්න ගෑනුන්ට දෙන්න හොඳයි. කොහොමද කියන්නේ? අර කොල්ලක් ඉන්න තැන? මොනවද කියන්නේ? කියන්නේ මොනවද? අර සාන්තිලා ගෙවල් ඇස්සෙම රින්ගනෙව්වා. මට වටේ ඉන්න ගෑනු කියනවා. බොරු කතා හදන්න එපා ගෑණී. සාන්තියෙක් එක්ක ඇති සම්බන්ධයක් නැහැ. මට අර නිමාලියෙක් විතරයි සම්බන්ධය තියෙන්නේ. අයියෝ මං තමුසර රැවටුණා. අනේ මේ තමුසෙත් නටන්නට උන් දන්නවා. මට ගමේ ගෑනු කියනවනේ ඔක්කොම. ගමේ ගෑනු කියන තමුස හොර ගෑනු වෙන්නේ. මට ගෑනු හොර කියනවනේ. තමුසර සුනිතාගේ වත්තෙන් පොල් හොරකම් කරන්නේ අය. අර රංජන් එක්ක වැට ගාව කුටු ඉන්න ගාව. ඔය ඔක්කොම මට කියනවා. නේ මං සංජන්ට කුටු ගෑවේ නෑ. පොල් නම් හොරෙන් ගෙනාවා. ඒකනේ. පොල් හොරකම් කරනවනේ. යකෝ පොල් හොරකම් මම මේ කන්න දෙන්නේ නැද්ද? යකෝ ලැජ්ජ නැද්ද පොල් හොරකම් කරන්නේ? මට පොල් ගෑනට තමුස සල්ලි දෙනවනේ. පිට වැඩේ යකෝ. මේ ඇත්ත කියන සල්ලට ගාලා. මේකයකෝ මේකගේ වංශරකම වහගන්න මගේ පොල් හොරකම වහගන්න දෙන්න. මොකද්ද කියන්නේ? ඇයි හිතපන් උඹට පෙන්නන්න.
බං අම්මයි තාත්තා ගියද කියලා ගන්නේ? නෑ මම අලුතෙන් ඔය ඉල්ලක් ඇදුවනේ ඔය. ඒක අපේ ටෙස්ට් කරන්න කියලා අපේ අම්මගේ තාත්තගේ තේකට කලවම් කරලා දුන්නා. ඊට පස්සේ තමයි ඔය කෙල ගන්න පටන් ගත්තේ. ඉතින් කියලා ගන්න මොකද වෙන්නේ? ඒක බීපුවාම අයියා ඇත්ත කියනවා නිකම්ම. ඔව්. අඩේ සිරාවට මටත් එකකින් පොඩ්ඩක් දියන්කෝ. මොකටද? නෑ බං. මට මගේ කෙල්ල සැකයි බං. දැන් මේ දවස් දෙක තුනක ඉඳන් අමුතු වෙනසක් තේරෙනවා බං. මට හිතෙනවා මොකක් හරි මට නිකන් මාව රවට්ටනවා කියලා මට තේරෙනවා බං. දැන් ඔක දුන්නාම කියයිද බං ඔක්කොම ටික? මට කියන්කෝ ඔක. ඉන්නවා බලන්න. ටික කරන් දිනවෑ. ගන්න දෙයක් නෑ මේක දියන්. මේක දැන් බීම බෝතලයකට දාලා කලවම් කරලා ගිහින් දෙනවා. තපම කරන්න වැඩි ඕක ඉතින්. අත්ත කියනවනේ ඔක්කොම කියනවනේ. ඔව් ඔක්කොම කියනවා. හරිද? තමුනේ ඕවර මගුල කරගන්නවා අයියනවා. මට මුල්ලය හරි බයි යන්නේ මම මේ කැලලම් මෙන්න යනවා බං. පඩු නෙමෙයි පඩු මේක නේ බං බයි උන්ට හිටපන් ඒ ඕක දියන් ඕක බොන්න එපා බං. බයි තමයි ගුරක් බීලා පාපා පිස්සු කෙලින්න එපා. දියන් බං. ගුරයි බිව්ව බං අල්ලපංකෝ බං දැන් ඔක්කොම ප්ලෑන්ස් ටික ඉවරයිනේ බං මගේ. ඕ මොකද්ද බං උගුරු දෙකයි බිව්වේ ඔබ පාට්ට කුණෙන්නේ බං අයියෝ දැන් මොනා කරන්නද ඉතින්? ඕ දන්නවනේ බොන්නේ නැහැ බං ඔබ පාට්ට කුණෙක් කුණු මගුලන් නෙමෙයි බං කියන්නේ. එහෙනම් බොඩි සීන් ඒ මේ බීම නෙමෙයිද බීම තමයි ඉතින් වෙන මොනවාද මේ බීම මේ ඒක නෙමෙයි. ඔබට වෙනසක් දැනෙන්නේ වෙනසක් මොකුත් ඒ වෙනසක් නම් දැනෙන්නේ ඇයි මොකද නැද්ද? නෑ නිකම් මොකුත් නැද්ද නිකම් මොකද්ද වගේ නිකම් වෙනසක් දැනෙන්නේ නෑ නිකන් නේ. නෑනේ. ඇයි බං ඔබ ඔහොම අහන්නේ බාරකවත් දැනගෙනද ඔහොම අහන්නේ ඈ? ඊ මොකද්ද බං? නැහැ බං මේ මං ඉඳන් උඹලා ගෙදර ආපු දවසේ මේ උඹේ ජොකේ කිස්සුවානේ දැකින් මේ ජොකේ කුස්සප එකද? කමක් නෑ බං. ඔබ දැන් බොරු කියලා හිතන් ඉන්නේ මේ බලපන් දැනුත් තනන් ඉන්නේ උඹේ එක තමයි මේ අලි ඕනේ බං. ජොක්කු නම් මොනවාද බං? ජොක්කු නම් ගන්න බැරි අය. මේ ඒක නෙමෙයි බං ඈ මට තව දෙයක් කියන්න තියෙනවා මොකද්ද බං? උඹේ කෑල්ලත් තුරෙන් ඉස්සෝ බං මං ඈ මොකද්ද බං? ඒ කියපු වඳුරු කුරුවල. අඩේ උඹේ කෑල්ලත් එක මාත් සෙට්ලා ඉන්න බං උඹේ කෑල්ල උඹට ඔරේ මටත් කතා කරනවා අපි දෙන්න පට්ට ලව් බං ඒක උඹට ගැලපෙන්නේ නැහැ බං බලපන් උඹේ කැත ඊක ගැලපෙන්නේ මටම තමා බං අනික ඒකලත් උඹෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ මොකද්ද තුන් කියන්නේ? අඩු උඹට කලින් කෑල්ල හම්බෙන්න කිව්වා ඒවා ඔක්කොම කිව්වේ මම බං ඒකිට තවර උඹේ නිබුනි ටෝක් කරපුවයි තවර සඳුනිත් එක්ක টয়ලට් එකට ගිහුවා ඒවා ඔක්කොම කිව්වා බං යකෝ තෝ මාර පරෙන්නේ යකෝ තෝ යකෝ මාත් එක්ක එකට පරේ තෝ තෝ කරලා තෝ මට යකෝ තෝ බලවල ගන්න බෑ යකෝ පිටිද රාම කරනවා යකෝ තෝ මරනවාද මොකද ඔය මල පැනලා තෝරා හදලා දීපු මේදේ ඔක්කොම අතේ මාට්ටුනා බං. ඈ ඇයි අක්කෝ කොහෙද කිව්වද ඇයි වෙනකොල්ල එක්කත් ඉන්නවද ඒක කිව්ව මගුලක් නෑ බං. මම පාරකට බීම් එකකට කලවගෙන කරගෙන මම යනකොට සුපුණ හම්බුණානේ අපේ පාරේ. එපා ගියා දූ ඒක විව්වා. අයියෝ අපරාධිනෝ යර ඔයිල් එක මොන අපරාධයක්ද බං? අරු එක බිල ඔක්කොම ඇත්තට කිව්ව මම්මට. ඒ වුණාට ඉතින් ඌ කිව්ව ඇත්ත වැඩක් නෑනේ ඔය තමු සිටි අක්කගේ හොරල්ලන්න හරි බං. මාත් මුලින් ඉතින් වැඩක් නෑ කියලා බං. පස්සේ මම මාට්ටුනේ බං. ඌ තමයි මම මගේ කෑල්ලගේ හොර එක. අටි නෑනේ නෑ නෙමෙයි බං. ඔව් ඌ ඔක්කොම අරගෙන බීලා වැමෑරුවා. මං ගැන කේලම් පවා අරගෙන කියලා තියෙන මූ යකෝ. ඇත්තට යකෝ මාරගෙන මේ
තමුසේ දැන් අක්කයින් ඇහුවද ඕක? ඇහුව බං. ඌ කියන්නේ බොරුලු. ආපි ලේද මේක නහයෙන් ගන්නව නෑ කියලා. මට ඒකයි මෙච්චර තරහා. හරි මුලින්ම කූල් ඩවුන් වෙනවකෝ. මේකට මොකක් හරි කරන්න ඕනේ බං. මට බෑ තවත් රැවටෙන්න. කොහොම හරි මේක අතටම අල්ල ගන්න ඕනේ. හරි තමුසේ මුලින්ම කූල් ඩවුන් වෙනවකෝ. මේ ඒක නෙමෙයි. ඕක අතරම අල්ලගෙන තව සුපිරි ක්‍රමයක් තියෙනවා කරමුද? ඒ පාර මොකද්ද බං? ඉන්නවකෝ. මේ තියෙන්නේ බාණ්ඩේ. ඔය මොකද්ද බං ඔය? මේක රිට පුරව ගත්තාම අපිව කිසි කෙනෙක්ට පේන්නේ නැහැ. සිරාවට කෝ පුරවම් පෙන්න බං. ඉන්නවකෝ පුරවලා පෙන්නන්න. දැක්කනේ දැන් මගේ ඇඟ පේන්නේ නැහැ. ඩේම මාරයිද? මේ ඒක නෙමෙයි. දෙබේ මොකද්ද කරමු කියන්නේ? මෙහෙමයි හරිද? අපි මේ රෙට්ට පොරවගෙන යක්කලා ගෙදර යමු. ගෙදර ගිහිල්ලා යක්කයි කාමරේ මේක පොරවගෙන හැංගිලා එමු. එතකොට අපිට හොරයක් බොරුවක් කරනවා නම් මාත් වෙනවනේ. අම්මට සිරි ඕනේ. හරි යමක් වැඩේ කරමු. හරි යමු වෙන. මේ තියෙන බං ගෙදර. මේකද? ඔව්. මෙතන ඉඳන් දායන් යන මේක. කොතනද? ඔව්. අපේනවා. සම්තනම් මහා මැට්ටෙක් කනේ. මේක ගෝල්ඩ් එක්කනේ බං ඉන්නේ. ඌ කතා කරානේ. මං නාන්න යනවා කියලා තිබ්බා. එයා කොහොමද සැකෙන් ඉන්නේ? ඔයා ඉතින් ඔක්කොම කියවලානේ. අනේ මන්දප්පෝ ඔයාන. හරි කමක් නෑ. මං කොහොමද කඳුළු බිඳු දෙක තුනක් පැට්ටුවම ඌ ගොනා වෙනවා. අවුලක් වෙන එකක් නෑ. මේ අයියේ මේ ෆෝන් එකෙන් වීඩියෝ දාගන්නකො. ඊට පස්සේ පින්නගෙන. තමංගෝ. ඔයාලත් මාර යාළුවෝ තමයි. අයියේ මේ මේක දවල්ට ගන්න මැනික් දුවයි. අනේ නෑ. ඔයා කෑවද? ඔයා කෑවට පස්සේ මං කන්නවා. මන් දවල් කෝල් එක ගත්ත වෙලාව මේක මට කෑවා කිව්වා මම පරට්ටිස්. තෝම තමංගෝ. හරි. මේ ඒක නෙමෙයි. කවද්ද අපි දෙන්න ආයේ හම්බ වෙන්නේ? මට මේ යරුවා හම්බෙන්නත් යන්න හදන්නේ බා. ඔයි මී අම්මේ! ඒ කෑ ගහන්න එපා මං මං. තවුසි කිව්වා ඔක්කොම මං අහන් හිටියේ. අර අරු කිව්වා ඔක්කොම ඇත්ත. තවුසි අයියෝ ඔය බඩේම කරේ. හරි දැන් ඔක්කොම අහුවෙලා ඉවරනේ. හිටපන් කොහොඳ වැඩක් කරන්න. තාත්තේ! මේ බලන්න බේර ගන්නකෝ! තාත්තේ! මගේකට වෙන්න ඔළුව බලලා! බලපංකෝ ගහපු ගැහිල්ල තොගේ මේ රෙද්දවල කරන්න කියලා තමයි මේ ඔක්කොම මගුල. දැන් බලපං දැන් කොහොමද ලව් එක නෑ. අනේ මේ තමුසේ හොයාගත්ත කුණ්ඩවල ඉඳන් මේ ඔක්කොම. යකෝ උඹේ නේ මගුල යදා. උඹනේ කොහෙම කරමු කිව්වේ. හරි ඔය මඟුල මොකද බං කරන්නේ? මම නම් මේක අරින්නේ නෑ. මම ඔකුන් දෙන්නගෙන් පලි ගන්නවා. තමුසේ තාම අතාරින්නේ නැද්ද ඔය මඟුල? මම අතාරින්නේ නෑ බෝ. මට පට්ට ගේන් තිබ්බෝ. ඔබ හිතනවාද මම ඕකට මේ සුපරට යහතින් ඉන්න දෙයි කියලා? හරි අහනවාකෝ. මේ ඒක නෙමෙයි. මං හදුවා අලුතෙන් සුපිරි භාණ්ඩයක්. මේ තියෙන්නේ. ඕක මොකද්ද? මෙන්න මේ කෙමිකල් එක කවුරු හරි දෙන්නෙක් ගාගත්තොත් ඒ දෙන්නට දෙන්න වශී වෙනවා. පට්ට ලව් වෙනවා. ඈදි සිරාවට ඕ
තමුසේ මේක මෙහෙල්ල ඇඟේ ගාගෙන අර අක්කගෙත් ටිකක් කියලා ගානවා. එතකොට ඔය ප්‍රශ්නේ හරිනේ ඔයි. හරි ඔකත් try කරලා බලමුකෝ හොනේ මොකද යකෝ කියලා අහන්නේ බොහොම නෝගොල්ලෝ මගේ බටේ වැහුවේ තෝගේ බටේ වහන්නේ කියන්නේ කො මට වතුරේ නම් මයි කුඹරට තෝ බට දෙක මාර ගත්තා මේක හරියනවද යා තුගේ කුඹරට වතුර එන්නේ නැහැ කියලා මගේ වටේ වහලා හරියන්නේ තෝට මේ කට වහරින්න බා තෝට වතුර එන්නේ නැත්තම් තෝ ජල පාලන කියලා වතුර වැඩියෙන් කරගන්න තෝ විතරද කුඹර කරගන්නවා කිය තෝ මුලින්ම බට දෙක ටික ගත්තාම මයි කුඹරට පල්ලෙට වතුර එනවා කිව්වම ඉතින් තෝ බට දෙකම වහලා හරියනවද ඒකට මං ඊයේ කිව්වා මං පහුවදාට කුඹර වතුරනවා මට බටේ අරගන්න මේ තෝ කුඹර වතුරනකම් මං ඉන්නේ තෝ වතුරන්නේ බටේ යන්න මොකද යකෝ මේ මේ ඔබට මම එකපාරක් කිව්වා දැනගන්න ඕනේ. තෝ දැන් අන්න 3-4 තිස්සෝක කරන්නේ හරියට තෝ සත් දාන්න කොට කියපන් බටේ යනවා ඇයි ඔ මෙච්චර තෝගේ ගෙදර කියලා කො මේක මේ තෝ තමයි කියලා රාගන්නේ මේක හරි මගුලක් වුණානේ මං බටේ යනවා මොනා ගන්නද කියපන් ඉඳපන් මම මේක පැමිණිලි කරනවා මම මේක පැමිණිලි කරනවා තව බෙතුනක් පැමිණිලි කරනවා ලේකම් දුවන පැමිණිලි කරනවා කොරයි සභාපතිට ප්‍රමුඛ කොරයි යකෝ මං බලපන් හිටත් ගිහලා බට යනවා පොර පුරුවන් දෙයක් කරලා බලපන් තෝ අරපන්කෝ ඒටයි නම් තෝ කුඹරට වතුර හරන් දෙන්නෙම නෑ තෝගේ බඩ කුඩු කරනවා මම උඩුගල තෝ කොයිලෝ මයි බට කුඩු කරා ඒයි තෝ බෑ කියලා කියන්නේ තෝ බෑ කියන්නේ තෝගේ බඩ කුඩු කරනවා ඒ මම බලවලියන්නේ යකෝ ඒකනේ ඔබ. තෝගේ කුඹර ආගනේ ආවනකල මම ආගන්න තෝ වතුර ටිකක් දෙනවා බල්ලෝ තෝ ඒකනේ මේ ආයෙත් කරලා බලමු. මොකක්ද කියලා අහන්නේ දැන් යන්නේ. කුඹර ටෙස්ට් කරන්නේ නේද දැන් මේ වලියක් යන්නේ. ඉන්න කරන් එන්න. තෝ පිට තියෙන කුවකම යකෝ තෝ පේ තියෙන ඉරිදියා වෙන මොකද්ද ඉරිදියා තෝ පිට මේ අපි කාලා දෙන්න බලන් ඉන්නේ යකෝ බටේ මං හෙටත් අරගෙන මං අනිත් අත් අරගෙන හෙටයි අනිද්දායි අපිට බට යන්නේ නැතේ නම ඉතින් කල්දිනේ ගාලා එන්න. යාට මල්ලි මම මෙච්චර වෙලා කිව්වේ බටේ අරින්න බටේ අරගෙන මගේ වහන්න එපා තෝ මොකද කියන්නේ කියවද මොකද්ද කියන්නේ ගහන්නේ අකෝ තොතොර නම් කී පාරක් කියොත් කියපන් මගේ බටේ වහන්න තෝ වතුර හරවන්නේ යකෝ තෝ මුලින්ම බට දෙක මොකද යකෝ තෝ කරන්නේ නෑ නෑ තාත්තා කීව කියලා යන්නේ. අර පහයනේ එතන ප්‍රශ්නයනේ පහයනේ තෝ මොකද කිව්වේ යකෝ තෝ බට දෙක මුලින්ම ඇරියාම මගේ කුඹර පල්ලෙට වතුර එනවා කිව්වෝ නේ බොල්ලෝ ඉතින් අකෝ තෝගේ කුඹරක් හරි මගේ කුඹර තිබ්බේ මම මොනවද කරන්නේ මේ සිංහලෙන් කිව්වනේ මම කුඹර කරගන්න එපා නේ ඉතින් ඔයා විතර ගානේ කුඹර කරගන්න මම කුඹර කරගන්නේ අපි දෙන්නම කුඹර කරගන්නේ හරි අහන්නකෝ ඔයත් කුඹර කරගන්න මාත් කරගන්න අපි දෙන්නම කරමුකෝ හරි ඔයාට මුලින් කරගන්න ඕනද කියන්නකෝ නෑ නෑ එහෙම ඕනේ නෑ අපි දෙන්නම කරමු හරි පැටි නෑ නෑ අහන්න උරත්තරනේ ඔයා උදේ මොකද බං අර මම කිව්වේ ඔයා වැඩ කරනවා පිටිට වැඩ කරනවා. නෑ එහෙම කරලා නෑ, නෑ ඉන්නේ කියන්නේ. ඔයා කරන්න ඊට පස්සේ මම කරන්න ඔයා සුදු ඔයා කරගන්න කරගන්න පැටියෝ මේ අහන්නකෝ හරි කියන්නේ හරි ඔයා උදේ අරින්න මම ඒක තමයි ඔයා නෑ නෑ ඔයා උදේ අරින්න නෑ ඔයා මුලින් කරගන්නකෝ මගේ දන්නේ ඔය. ඊට වට මන්ද ඒක උඩට වැඩි වගේ නේ. ඔයා කරන්නේ අනේ මන්දේ මට කමන්නේ නැද්ද නෑනේ නවත්තන්නේ කොහොමද ඔය? ඕකේ පැය 4ක් විතර පවර් එක තියෙනවා. තාත්තා